ඔයා හිතන හැම දෙයක්ම ඇක්ෂන් එකකින් ඉවර වුණොත් ක්‍රියාවකින් කෙලවර වුණොත් ඔයාගේ ජීවිතේ මොන විදියට වෙනස් වෙයිද? ඔයා හිතන එකේ අවසානයේ ඔයා යම් කිසි ක්‍රියාවකට ඇක්ෂන් එකකට යන්නේ නැත්නම් ඒක නිකම් හිතලු විතරයි. ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේකට කියනවා rumination කියලා. සිංහලෙන් කියන්න පුළුවන් නිකන් මෙනෙහි කරනවා වගේ දෙයක්. තේරුම් ගන්න ලේසි විදිහට කිව්වොත් හරියට හරකෙක් වමාරා කනවා වගේ. අපි කරන්නේ එකම දේ වෙනසකට තනකොළ වෙනුවට සිතුවිලි තමයි වමාර කන්නේ. මේ වැඩේ තියෙන භයානකකම තමයි මෙහෙම සිතුවිලි වමාර කනකොට අපිට ඒකත් නිකන් වැඩක් වගේ හිතෙන්න පුළුවන් කාලයක් යද්දි. හැබැයි අවසානයේ ඔයා කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ. ක්‍රියාවක් අරගෙන නැහැ. ඒ නිසා ඔයාට ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. මම මෙහෙම කළොත් මොකක් වෙයිද? මම මෙහෙම කරොත් මොකද? මම මේ දේ කරන්න ඕනේ. මට මේ දේ කරන්න තිබුණා. මෙන්න මේ වගේ හිත ඇනලයිස් කර අපේ මොලේ ලොකු කාර්යයක යෙදෙනවා වගේ වාට දැනුණට ඇත්තටම අවසාන ප්‍රතිඵලය වාට ලැබිලා නැහැ. මෙන්න මේ නිසා තමයි මිනිස්සු ගොඩාක් ජීවිතේ කියලා වෙන්නේ. ඒගොල්ලෝ කල්පනා කරනවා හිතනවා නමුත් ඒ සිතීම අවසානයේ යම් කිසි ක්‍රියාවක් පළදරලා නැහැ. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? ඔයා මෙහෙම කාලයක් තිස්සේ කරනකොට ඒක පුරුද්දකට ගිහිල්ලා ඔයා නොදැනුවත්ව මේ ශ්‍රිතීම කියන වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක ඇත්තටම වැඩක් නෙවෙයි. ඒක ඇත්තටම වැඩක් වගේ පේන දෙයක් විතරයි. කිසිම ක්‍රියාවක් නැහැ. ඒ නිසා කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. මේකේ තියෙන භයානකකම තමයි මේක කාලයකදී ලූප් එකක්. එහෙම නැත්නම් එකිනෙකා පසු එකිනෙකා යනවා වගේ පුරුද්දකට යනවා. එතකොට ඔයාට මේකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි. ඒ වගේම දැන් ඔයා මේ හිතන කාලය ඇතුළත ඔයාට ඇත්තටම තිබුණ ගැටලුවට තියෙන සොලියුෂන් එක එක්ස්පයර් වෙලා තියෙන්න පුළුවන්. ඔයාට ලැබෙන්න තිබෙන අවස්ථා නැති වෙලා යන්නත් පුළුවන්. ඔයාට උදව් කරන්න කැමති මිනිස්සුන්ගෙන් ඔයාට උදව් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයාගේ මේ සිතීම කියන ක්‍රියාවලිය ඇතුළේ හිර වෙලා හිටපු නිසා ඔයාට නැති වෙලා යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට ආපහු ඔයාට මුලේ ඉඳන් හිතන්න පටන් ගන්න වෙනවා. එතකොට මේක ලූප් එකක් බවට පත් වෙලා කාලයක් තිස්සේ මේ විදිහටම ගත කරනවා. ඔයාලා දැකලා ඇති මේ වගේ මිනිස්සු හිතා ඉන්නවා කල්පනා කර ඉන්නවා ඇනලයිස් කර ඉන්නවා හැමෝගෙම උපදෙස් ගන්නවා හැබැයි අවසානයේ ක්‍රියාවක් නැහැ හැබැයි ඒගොල්ලන්ට දැනෙනවා ඒගොල්ලෝ ලොකු වැඩක් කරා කියලා මොකද්ද කතා කර හිටපු එක ඇනලයිස් කර හිටපු එක එයාලට මේක වැඩක් වගේ දැනෙන්න පුළුවන් ඒ නිසා මතක තියාගන්න තීරණයකින් ඇක්ෂන් එකකින් කෙලවර වෙන දෙයක් නෙවෙයි නම් ඒක සිතීම නෙවෙයි සිතීම කියන්නේ ඇත්තටම අපි යම් කිසි ක්‍රියාවකට මඟ පුරන දෙයක්. ඒ නිසා අද ඉඳන් හිත ඉන්න එක නවත්තලා තීරණ ගන්න. තීරණ ගත්තම ඔයාට ක්‍රියාවක් ඇති වෙනවා. ඒ ක්‍රියාව ඇතුලේ ඔයාගේ ගත්ත තීරණ හරිද වැරදිද කියලා ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා හුඟක් පාඩම් ඔයාට ජීවිතය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා හිත ඉන්න එක නවත්තලා හිතලා තීරණයක් ගන්න. තීරණයක් අරගෙන ඇක්ෂන් එකක් ගන්නවා. නැත්තම් ඔයාගේ ජීවිතය හදා ගන්නව වෙනුවට ඔයා හැමදාම මේ ඕවර් තින්කින් ලූප් එකට ආපු වෙලා ඔයාගේ මේ සිතුවිලි මෙනෙහි කරන රුමිනේෂන් කියන ක්‍රියාවලියට අහු වෙලා හැමදාම කිසිම වැඩක් නොකර ඉඳී. ඒ නිසා මේ විදිහට හිතන්න කාලය ගන්න එපා. ඔයාම ඔයාගෙන් ගැලවෙන්න අනිවාර්යෙන්ම ඔයාගේ සිතීම අවසානයේ ඔයාට ක්‍රියාවක් තිබිය යුතුයි. ඒ ගැන මතක තියාගෙන කල්පනා කරන්න.